මට ඉන්නේ දෝල දෙන්නෙක්. ඒගොල්ලෝ ලොකුයි දැන්. ඒගොල්ලන්ගේ ළමයිනුත් ලොකුයි. එක දුවක් බාල දුව විවාහ වෙලා ඉන්නේ කැප්පිටිපොළ. කැප්පිටිපොළට. ඒ නිසා මට ඔබත් එක්ක නෑකමකුත් තියෙනවා. මම අවුරුදු 40 ගණක් ජීවත් වුණේ ගාල්ල කොටුව ඇතුලේ ගෙදරක. ඒ නිසා මගේ දුවල ගියේ ගාල්ල නගරේ ජනප්‍රිය බාලිකා පාසලකට. ඒ කාලේ මම උණුවටුන අමරසූරිය ගුරු විද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හැටියට වැඩ කළේ. මේ ඉදිරිපිට ඉන්න නීල් පෙරේරා මහත්මයා ඒ කාලේ මගේ ඉගෙන ගත්ත ගුරුවරයෙක් ගුරු විද්‍යාලයේ. එතුමාද මට මුණ ගැහිම හරි සතුටක්. ඔබ දන්නවා පාසල් වල වැඩිපුරම ගරු සැලකිලි වලට ලක් වෙන්නේ ඔය එක වසර දෙක වසරට උගන්වන ගුරුවරියා. අපේ දෝලගේ ඉස්කෝලේත් එහෙමයි. මගේ දෝලගේ පන්ති වල හිටියා ඉතා ධනවත් දෙමව්පියන්ගේ දරුවෝ. ඒගොල්ලෝ අර ගුරුවරියන්ට වටිනා තෑගි බොහෝ ගිහින් දෙනවා. වටිනා සාරි ගිහින් දෙනවා. රූපහාන යන්ත්‍ර පරිත්‍යාග කරනවා. සමහර අය හිටිය නිවාඩු කාලේට මාලදිවයිනේ සංචාරවලට පවා එක්කෙනෙක් පුළුවන් ශක්තිවන්තයෝ. මං කියවනේ මං ඒ කාලේ ගුරු විද්‍යාලයේ ආචාර්යවරයෙක් කියලා. මට එච්චර දේවල් කරන්න හයියක් නැහැ. ඉතින් මට පේනවා වගේ ළමයි ටිකක් දුර්මුඛ වෙලා ඉන්නේ මේ ප්‍රශ්න නිසා. මම කවදාක ළමෙන් ඇහුවෙත් නැහැ, ගුරුවරුන්ගෙන් ඇහුවෙත් නැහැ. මම කරන්නේ නිවාඩු කාලේට මේ දෙන්නත් එක්ක බිරිඳත් එක්ක යනවා අපේ ගමේ. මේ ගම ලස්සන ගමක් කියලා මං කිව්වනේ. ඒ ගම ඉදිරිපිටින් තමයි සිංහරාජ කඳුවැටි බෑවුම් වේගන යන්නේ. රැයට හඳ පෑවුවට පස්සේ පොඩි උන් දෙන්න මිදුලට එක්කන් ඇවිල්ලා මම වටාවට පෙන්නනවා. අර කඳුවැටි මීදුවෙන් වැහිලා හඳේලිය වැටලා ලස්සනයි. කුඹුරු පැහිලා හඳේලිය වැටලා දිලිසෙනවා. ඇලගලාගෙන බහින සද්දෙත් ඇහෙනවා වගේට. සේපාලිකා පිපිල සුවඳෙනවා වගේට. මේ ඔක්කොම පෙන්වලා මම දරුවන්ට කියනවා පුතේ මේ එකක්වත් අපිට සල්ලි ගෙවලා ගත්ත දේවල් නෙමෙයි. මේවා දැකලා සතුටු වෙන්න අපිට සල්ලි විඳන් කරන්න ඕනේ නැහැ. කෙනෙකුට සතුටු වෙන්න ඕන නම් පුංචි දෙයකින් උනත් සතුටු වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේවා රැක ගන්නත් මේවා ඊළඟ පරම්පරාවට බාර කරන්නත් අපිට යුතුයකමක් තියෙනවා. මගේ දරුවන්ට කියපු එක මුළු රටේම දරුවන්ට මට කියන්න ඕන කළා. ඒ නිසා මම මෙහෙම ලියනවා. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි. දොර ඇරන් එළියට આવතින් මේ මිහිරි දේවල් ඔබටමයි. පොඩ්ඩක් එළියට වෙලා බලන්න. ওই ජංගම දුරකථනයි පරිගණකයි පොඩ්ඩකට අතහැරලා ටියුෂන් පන්ති පොඩ්ඩකට අමතක කරලා එළියට ඇවිල්ලා බලන්න වටාවට කොච්චර ලස්සනද කියලා. මේ රට හරි ලස්සනයි. සීපාලිකාමල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැවුදියට පිම්මැදි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දූ තනියම හිනාවේ. පහුගිය දවසක අපි ළමයින්ට ඕන කිව්වට පහුගිය දවසක මම යාළුවෙක් ගෙදර ගිය වෙලාවක යාළුවගේ පුතා තරුණයෙක් කෝ කියනවා මට සර් හරි වැඩේනේ. පහුගිය දවස මගේ ඩේටා ඉවරනා ඔක්කොම ෆෝන් එකේ. ඒ නිසා මම ටිකක් වෙලා අපේ ගෙදර යමුක කතා කරලා තියෙනවා. බලනකොට ඒගොල්ලෝ හරි හොඳයිනේ. බලන්නකො මේ ආදයා මීට කලින් හරියමං විදිහට ගෙදර අයත් එක්ක කතා කරලවත් නෑ. එහෙම කරන්න එපා පුතේ, ගෙදර උන් හරි හොඳ තමයි. කතා කරලා බලන්න. අපි කොච්චර පඬිතකම් කතා කළා සමහර වෙලාවල් තියෙන මෝඩ වැඩ කරනවා. ගන්න කලුවරට ඔබ බෙන් කළොත් ඉරහඳ තරුවලට ණය කැටි. ඉරහඳ තාරකා වගේ දීප්තිමත් දේවල් තිබියදී කලුවරට ආදරය කරන්න යන්න එපා. ලෝක දුන්නු දේවල් අද අපට හිට ලෝට පෙරලා දිය යුතුයි. මේ ලෝකේ තියෙන දේවල් ඉල්ලා තින් ණයට අනාගත පරම්පරාවේ අපි අපෝ බාර දෙන්න ඕන ඒගොල්ලන්ට ඒ විදිහට.
ඔබ මේ ලෝට ආදරේ නම් මුළු ලෝම ඔබටත් ආදරේ. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළා කරුණාල් දිවුල්ගමේ ගෙවුවා. අද විශාරද ප්‍රසන්න ලංකනාත් ගයාවි අහල් බලමු.
සුදිලක මගේ පළවෙනි වෘත්තිය ගුරුවරයෙක් හැටියට වැඩ කළේ මම 81 අවුරුද්දේ මව